ෆයිනලි Google Pay ලංකාවට සපෝට් කරා. මේ එක්කම Google Pay ගැන ලොකු කතා බහක් ඇති වුණා. මේක ලංකාවට අලුත් දෙයක් වුණාට මේක ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි. එක්කම ලංකාව ඇතුලේ Google Pay, Apple Pay ගැන ලොකු කතා බහක් ඇති වුණා. මේ නිවුස් එකත් එක්කම සොසයිටි එක ඇතුලේ ෆෝන් එකෙන් පේමන්ට් කරද්දී අමතර මුදලක් කැපෙනවා. ඒ වගේම අපේ කාඩ් ඩීටේල්ස් වලට කිසිම ආරක්ෂාවක් නැහැ. මේ වගේ ගොඩක් ෆේක් නිවුස් මේ දවස්වල සමාජ කතා වෙනවා. Google Pay, Apple Pay කියන්නේ මොකද්ද? ෆෝන් එක ටැප් කරලා පේ කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ විදිහට පේමන්ට් කරද්දී අපේ පර්සනල් ඩීටේල්ස් වලට හානියක් වෙනවද? මේ විදිහට පේමන්ට් කරද්දී අපි වැඩිපුර ගාණක් ගෙවන්න ඕනද? මේ හැම දෙයක් ගැනම අද වීඩියෝ එකෙන් කතා කරනවා. අපි එහෙනම් වැඩි කතා නොතියමු වීඩියෝ එකට. ලංකාවේ අපි මෙච්චර කාලයක් පේමන්ට් කරා QR කෝඩ් වලින්. ලංකාපේ, ජස්පේ මේ වගේ පේමන්ට් මෙතඩ් වලින් අපි පේමන්ට් කරා. මේක ගොඩක් කරදරයි. ඇප් එක ඕපන් කරන්න ඕන, QR එක ස්කෑන් කරන්න ඕන, ගාන ටයිප් කරන්න ඕන, තව ප්‍රශ්න. නමුත් දැන් අපිට ෆෝන් එක මැෂින් එක ළඟට තියලා එක ටැප් එකකින් අපිට පේමන්ට් එක කරන්න පුළුවන්. කොහොම හරි ලංකාවේ අපිට දැන් ෆෝන් එක එකපාරක් ටැප් කරලා පේමන්ට් කරන්න පුළුවන්. කමර්ෂල් බැංක් එක සහ Google එකතු වෙලා තමයි ලංකාවේ අපිට මේ පහසුකම හඳුන්වලා දීලා තියෙන්නේ. දුකම හිතන කාරණේ තමයි Apple Pay තාම ලංකාවට සපෝට් කරන්නේ නැති එක. බට් අපි Apple Pay use කරා Bybit එක හරහා. ඔයාලා තාමත් Apple Pay use කරන විදිහ දන්නේ නැත්නම් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ උඩ වටන කාඩ් එකකින් ගිහලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. සමහරක් අය කාඩ් වලට තාමත් මේ Google Pay support කරන්නේ නැහැ කියලා මම දැක්ක කියලා තියෙනවා. කමර්ෂල් බැංක් එකකට ගිහලා තියෙන්නේ මේ මාස ඉවර වෙද්දී ඒ ඔක්කොම fix කරනවා කියලා. Google Pay use කරන්න අපිට අවශ්‍ය කරන්නේ මොනවාද? especially ඔයාගේ phone එක Android එකක් වෙන්න ඕන. iPhone එකට Google Pay support කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාගේ Android phone එකේ NFC කියන පහසුකම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඉතින් ගොඩක් mid range phone වලත් මේ පහසුකම තියෙනවා. ඒ නිසා අද කාලේ use කරන හැම phone එක වගේ මේ පහසුකම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. so මේ feature එකත් ඔයාගේ phone එකේ තියෙන්න ඕන වගේම තියෙනම් on කරලා තියෙන්න ඕන. ඒ වගේම තමයි තවමත් ලංකාවට Google Pay use කරන්න පුළුවන් commercial bank users වලට විතරයි. commercial bank card එකක් තියෙනම් ඔයාට පුළුවන් ලේසියෙන්ම Google wallet එකට ගිහිල්ලා මේ card එක add කරගෙන පාස්වෙන්ම ටැප් කරලා ඔයාගේ පේමන්ට් එක කරන්න. රයිට් මම හිතනවා දැන් ඔයාලට සම්පූර්ණයෙන්ම tap to pay එහෙම නැත්නම් Google Pay ගැන සම්පූර්ණ knowledge එක ඔයාට යන්නේ නැති කියලා. අපි දැන් කතා කරමු Google Pay ගැන. එහෙම නැත්නම් tap to pay ගැන සමාජයේ කතා කරන වැරදි කතා ගැන. පළවෙනි දේ තමයි ආරක්ෂාව. ගොඩක් අය හිතන්නේ මේක ආරක්ෂාකාරී දෙයක් නෙවෙයි. අපේ private details, card details වගේ දේවල් මේවට ඇතුළත් කරාම ඒවා leak වෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. ඒ කියන්නේ security එක නැහැ කියලා ගොඩක් අය කතා වෙලා තියෙනවා. ඔයාගේ phone එක lock වෙලා තියෙන කිසිම වෙලාවක මේ machine එකක් ඔයාගේ phone එක ළඟට ලං කරා කියලා කවදාවත් payment එකක් වෙන්නේ නැහැ. payment එකක් වෙන්න නම් ඔයා phone එක unlock කරලා ඒ වගේම ඔයාගේ face unlock එකෙන් authentication එක සම්පූර්ණ කරාට පස්සේ තමයි ඔයාගේ payment එක කරන්න පුළුවන් වෙන්නේ. අනිත් දේ තමයි අපි shop එකට ගිහිල්ලා credit or debit card එක මේ විදිහට ඒගොල්ලන්ට දෙද්දි card එකේ details ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වටේ පිටේ ඉන්න අයට පේනවා. මේක තමයි security එකට තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. but අපි phone එකෙන් tap කරද්දි කාටවත්ම ඔයාගේ card එකේ details පේන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාගේ card එක නැති වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාගේ phone එකේ tap කරලා payment කරන්න පුළුවන්. බය වෙන්න එපා. phone එක නැති වුණොත් ඔයාට කරන්න තව දෙයක් තියෙනවා. ඔයාට පුළුවන් වෙන phone එකකින් find my device ගිහිල්ලා ඔයාගේ wallet එකට log වෙලා සියලුම දේවල් erase කරලා දාන්න. so අන්තිම කාරණේ අමතර ගාණක් charge වෙනවා නැහැ. මේක සම්පූර්ණයෙන් බොරුවක්. අපි card එකෙන් payment කරනවා වගේම තමයි මේකෙන් payment කරද්දිත් කිසිම අමතර මුදලක් ඇතුළත් වෙන්නේ නැහැ. commercial bank එකේ මේ දේ පටන් ගත්තා කියන්නේ අනිත් බැංකුත් ගොඩක් දුරට මේ දේ follow කරයි. සමහර විට ඉස්සරහට Apple Pay ලංකාවට support කරන්න ලොකු ඉඩකඩක් තියෙනවා. එහෙම නැත්නම් Google Pay ගැන මම කියපු නැති මීට වඩා වැදගත් negative හෝ positive දේවල් තියෙනම් අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ comment කරන්න. අපි කතා කරමු මේ ගැන. මේ වගේ අලුත්ම tech news දැනගන්න channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. good luck.